ඉතින් guys කොහමද? ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද මේ කරන දෙවෙනි වීඩියෝ එක ලන්ඩන් වල මගේ vlogging series එකේ. ඉතින් අද මම ආවේ ලෝකේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච ලස්සන උද්‍යානයක්. මේ උද්‍යානය පිහිටලා තියෙන්නේ ලන්ඩන් වල. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. හරි guys දැන් අපි මේ ළඟා වෙන්නේ පාක් එකේ තියෙන ලස්සනම සහ වඩාත් ෆේමස් තැනට. ඉතින් ඔයාලට පේනවා මේ තාමත් කට්ටිය ඉන්නවා මෙතන පාක් එකේ දීගා වෙලා. මොකද රස්ති නිසා. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් පේනවා ලස්සන ලේක් එකක්. මේකට කියන්නේ සර්පන්ටයින් ලේක් කියලා. ඉතින් මේක තමයි ෆේමස් මේක. මේ පාක් එකේ ගොඩාක්ම සංචාරකයන්ගේ හිත් ඇදලා ගන්න මෙතනට තමයි. මෙතන ගොඩක් පුළුවන් ජල ක්‍රියාකාරකම් කරන්න යම් මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තට මා ලස්සන. ඉතින් මේ වගේ තැනක මේ වගේ රටක ස්පෙෂලි මේ වගේ ජනාකීර්ණය වෙච්ච ලන්ඩන් වගේ රටක මේ වගේ ජලාශයක් තියෙනවා කියලා කියන්නේ ඒක ඉතින් වෙනම වයිබ් එකක්. අපේ ලංකාව වගේ නෙමෙයි ඉතින් පියවන මිනිස්සු වෙන විනෝදයෙන් ඉන්නවා. ඉතින් අද ඇත්තම කිව්වොත් එimhe අද සෞඛ්‍ය බලධාරීන් විසින් වෝන් කරලා තියෙන්නේ සෑහෙන පරිස්සම් වෙන්න කියලා හීට් එකකින්. මොකද අද මෙහි උෂ්ණත්වය සෙල්සියස් 33 තියෙන්නේ මේ මොහොතේ වෙද්දි මම ඔයාලට පෙන්නන්නම්. 33 තියෙන්නේ පේනවද දන්නේ නැහැ. හෙට වෙද්දි ඊට වැඩි වෙනවා. නෑ හෙට 33 තියෙන්නේ. ඉතින් 33 කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් හිතනවා ලංකාවේ වගේ හරි පොඩි ගාණක් වුණාට මේ හරිම අමාරුයි ඒක. මේ වෙදර් එකත් එක්ක ඒක හරි දරා ගන්න අමාරුයි. ඒකයි මේ ගොඩක් මිනිස්සු මේ එළියට බැහැලා මේ වගේ මේ පාක් වලට ඇවිල්ලා ඉන්නේ. නැතුව වෙන හේතුවක් නෑ. මොකද මෙහි දන්නවා මෙහි ගෙවල් හරි පොඩි කියලා. හරි පොඩි ගෙවල් තියෙන මේ මිනිස්සුන්ට. ඉතින් මේ ඒ ගෙවල් වල ඉන්න බෑ. පෙට්ටි ගෙවල් වගේ එන්න රස්නේ. මොකද මේගොල්ලන්ට මෙහි කවුරුත් එයාර් කන්ඩිෂනර් කරලා නෑ. AC rooms කාටවත් නෑ. මොකද මෙහි 99ක් වගේ තියෙන්නේ මේ සීතල කාලයක්. ඉතින් ඒ නිසා තමයි මේක මේ කට්ටිය මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හරියට දැන් පේන දිනේ කොහොමද පාක් මේ ලේක් එක කියලා. ඉතින් මේක මාර ෆේමස්. ඉතින් මාර ලස්සනයි. මෙතන ගොඩක් මේ කුරුල්ලෝ වර්ග ඉන්නවා. ඒ වගේම මෙතනින් අපිට පුළුවන් බෝට්ටු සවාරියක් යන්න. හරියට ලංකාවේ දියතේ වගේ තමයි. ලංකාවේ දියතේ තියෙන බෝට්ටු සවාරිය වගේ අපිට පුළුවන් මෙතනින් බෝට්ටුවක් හයරකට අරගෙන බෝට්ටු සවාරියක් යන්න. මේ තියෙන රෙස්ටුරන්ට් එක මෙතන මේක තමයි මෙතන තියෙන එකම රෙස්ටුරන්ට් නෑ ඔව් මං හිතන්නේ මට මතක විදිහට. මගේ මේ දෙවෙනි පාර. ඉතින් පේනවනේ මේ සත්තු කුරුල්ල වර්ග තාරාවු. කොහමද ලස්සන? මම දන්නත් ලංකාවේ මීටර ලස්සන තැන් තියෙනවා. මම මේ කියන්නේ සාපේක්ෂව ඉතින්. ලස්සනයි ඉතින්. කොහමද guys මේ ෆැමිලි එක? guys මෙන්න මෙතන නම් මාර show cool place එකක් හොඳේ. මාර nice. මාර cool එකක් තියෙන මේ ගහයට. මොකද්ද මන්ද මේ ගහන? යනවා guys එකේ જાති කුරුල්ලෝ ඉන්නවා මේකේ. මෙයාට නම් ගානක්වත් නැහැ පේනවනේ. එයාලා බය නැහැ ඇත්තටම. ඉස්සරටම අපෝ හිලලා තියෙන්නේ. මිනිස්සුන් සෑහෙන්න හිලයි. දැන් guys මම යන්නේ ඩයනා අනුස්මරණ තටාකයට. මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ.
මේක ලොකු පාක් එකක්. මේ පාක් එක ගැන කිව්වොත් එහෙම guys මේ පාක් එක ඉස්සර කාලේ මේ භාවිතා කරලා තියෙන රජවරුන්ගේ දඩයම් සඳහා. මේක දඩයම් උද්‍යානයක්. දඩයම් බිමක්. තවත් ෆැමිලි එකක් එනවා. එයාලත් ඉතින් හරි අමාරුවෙන් ඉන්නේ මේ දවස්වල. අපිට guys යන්න වෙනවා එහා පැත්තට. මේ පාලමෙන් එහා පැත්තට යන්න ඕනේ. ඉතින් මේක ලස්සන ආරුක්කු හැඩේ පාලමක්. මම යටින් යන්නේ. ගිහිල්ලා අපි මේ උඩට නගින්න ඕනේ. නැගලා තමයි අනිත් පැත්තට යන්න ඕනේ. මම එකපාරක් මෙතන ඇවිල්ලා තියෙනවා. මේ මගේ දෙවනි විසිට් එක. ඇත්තටම මේක තමයි ලන්ඩන් වල තියෙන මං හිතන්නේ මේ කියනවත් වගේම ජනප්‍රියම සහ ලස්සනම පාක් එක. right අපි දැන් උඩට නැග්ගා. මෙතන තමයි මං හිතන්නේ දෙවනියටම ලස්සන තැන. ඩයනා අනුස්මරණ ෆවුන්ටන් මම දන්නේ ඒක සිංහලෙන් මොකද්ද කියන්නේ කියලා ෆවුන්ටන් එකට. ඒකම දැන් තටාකය. මෙතෙන් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ බලමු. මම දන්න විදිහට ටිකට් නම් ගන්න ඕනේ නැහැ. කලින් පාරක් ඇවිල්ලා තිනවා. ගිහලා බලමු. ඉතින් guys මම කිව්වා වගේ මෙතන මාර මේ ෆේමස් පොල්ලම ඇතයි. ඔයාලට පේනවනේ. මේක ඉතින් මාර ෆේමස්. ඔයාලට පේනවනේ ඉතින්. මේක තමයි ඩයනා අනුස්මරණ ජල තටාකය. මේ ජල තටාකයේ තේරුමක් තියෙනවා. මොකද මේක හදලා තියෙන විදියට මේකේ අදහස් කරන්නේ මේ ඩයනා කුමරියගේ කඳුල කියලා තමයි කියන්නේ. guys මේකේ වතුර මේ ගලාගෙන යන්නේ මේ විවිධ ආකාරයකට. දැන් මෙතන තියෙන එක විදියක් උඩට යද්දි ටිකක් වෙනස් විදියක් තියෙනවා. දැක්කද? ඔයගොල්ලෝ මේ කට්ට කපලා තියෙන එක විදියට. ඉතින් guys මේක තමයි ලන්ඩන් වල හයිඩ් පාක්. ඉතින් ගොඩාක් සුන්දර උද්‍යානයක්. ගොඩාක් මිනිස්සුන්ට මේ කාර්යබහුල මිනිස්සුන්ට ඉතින් මෙතන ගොඩාක් සුවතෝ තැන්නක් ඉතින්. එහෙනම් guys මගේ වීඩියෝ එකත් මෙතනින් සමාප්ත කරන්න දැන් වෙලාව හරි. එහෙනම් මගේ ලන්ඩන් vlog series එකේ 3 වෙනි වීඩියෝත් එක්ක අපි නැවත හමු වෙමු. එහෙනම් ඔයාලා ඔක්කොටම ජය වේවා.